හෙල්ලෝ what's up guys. ඉතින් අද අපි NFS no limits එකේ පොඩි ගේම් ප්ලේ එකක් තමයි කරන්න යන්නේ. පිට අද තියෙන්නේ කාර් ඩෙලිවර් එක. ඉතින් අපි මේ ඩෙලිවර් කරන්න යන්නේ Lamborghini එකක් කියලා. තමයි මම නම් දැක්කේ Lamborghini එන්න ඕනේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න guys මේක load වෙනකල්. ඉතින් මේක mobile version එක කියලා තේරෙනත් ඉතින් දැක්කම දන්නවනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. NFS team no limits කියලා අපිට වැටෙනවා. මේක ඉතින් සාමාන්‍ය දෙයක්. හරි දැන් අපිට ලෝඩ් වෙලා තියෙන්නේ. මම මේ ගේම් එකට ළඟදී ආවේ guys. තාම කාර් මොඩිෆිකේෂන් නම් මුකුත් නැහැ. කාර් එක තියෙන විදිහටම තියෙනවා. ඉතින් දැන් මට පෙන්නන්නම් කාර් එක 2024 electronic arts 2026 පොඩක් ඉන්න guys. ඒක සේප් එකේ තමයි ලෝඩ් වෙන්නේ. චුට්ටක් ඉන්න. ගයිස් මේ කාර් ඩෙලිවර් කරනකොට කාර් එක හප්ප ගත්තොත් මං හිතන්නේ මේක මොනවා හරි අපේ සල්ලි නැති වෙනවා. හරි මොකක් කර දෙයක් වෙනවා. කාර් එක හප්ප ගන්න නැතුව අපි ගෙනියන්න ඕන. No connection. Connecting to server. Connect. හරි දැන් හරියි. ගයිස් අපිට Audi එකක් වගේ Mitsubishi අර බ්‍රෑන්ඩ් එක guys අර FNF බලලා දිනනවා නම් දැනගන්න පුළුවන් මේක මොකද්ද කියලා. මේක අපේ Subaru එකට අප්ග්‍රේඩ් එකලා තියෙන. මම ඒක අප්ඩේට් කරන්න නැතුව ඔයගොල්ලන්ට ගේම් ප්ලේ එකක් ගේන්නේ. ඔයගොල්ලෝගේ රසස්වාදේ වැඩි කරන්න. දැන් මේ ක්‍රිස් එක තමයි මම කලින් ඉවර කරලා තියෙන්නේ. මේ තියෙන ඩිලිවරි කියලා. අපි කාර් එකක් ඩිලිවරි කරන්න තමයි යන්නේ. අපිට තියෙන්නේ Lamborghini Aventador වගේ සීන් එකක්. රේස් මීඩියම් එකෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු මද X no limits මේ බින්දුවේ වෙනස් කරන විදිය මම හොයාගන්න ඕනේ guys. මේ ලස්සන BM එකක් එහෙම වැටලා තිනවා. කොහොමද? ඒක පට්ට සිනමැටික් ලුක් නේ guys. මම උණු සද්දය ගන්න දෙන්නම්. කොහොමද vibe එක? Lamborghini. ඒක සිරාව Lamborghini ලුක් එකට තමයි එන්නේ. කිම් කියන එක කියන්නේ කොහොමද කැරකිලා. Let's go. guys මට මේ ඩ්‍රිෆ්ට් කරන එක නම් ගොඩක් අමාරුයි මේ මොබයිල් එකේ විදිහට නා. අපි සේප් එකේ ඇදගෙන යමු වැඩේ. මේක හප්ප ගන්න නැතුව යන්න ගොඩක් වෙලාට අපි උත්සාහ කරමු guys. යට නම් වදිනවා. ඉතින් කරන්න දෙයක් නැහැ guys. සේප් එකේ යන්න තමයි තියෙන්නේ. ඉස්සරහේ වංගුවක් තියනවා. මෙන්න මේ වගේ අතුරු පාර වලට වැටෙනවා guys. ඉතින් මේ ගේම් එකේ අර අමාරු කියන එක පෙන්වන්න තමයි හැම තියෙන්නේ guys. අපි ෂේප් එකේ යන්න ඕන guys අපේ තැනට. guys පට්ටම අමාරු වගේ පේනවා. ඉතින් guys ඇත්තටම අමාරුයි ටිකක්. ඔයාලත් මේක ගහනවා නම් ෂේප් එකේ යන්න පුරුදු වෙන්න. මේක සුපිරියක් හැබැයි. ග්‍රැෆික් නම් මං හිතුවට වඩා ගැම්මට තියෙන අප්ලෝඩ් නොස් එකක් එහෙම දාලා. success continue එකක්ද මේක ඩබල් කරගන්න තිබ්බා වුණා. Kim thanks a lot with so many electronic car accessories black right. I got plenty of rides you can try out. Hari Kim bye. Continue එකක් දීලා දැන් මේ level 4 මං හිතන්න තියෙන්නේ. ඊට පස්සේ මොකක් හරි අම්මට සිරි legendary අපිට ඒක buy කරන්න විතරයි guys පුළුවන්. buy කරනවා කියන්නේ වගේ account එකකින් එකට මේක දුන්නාට පස්සේ buy කරන්න අපි එහෙනම් තව race එකක් යමු. එයාබෝන් මොකද්ද බං? මම බලන්න මොකද්ද එයාබෝන් කියන්නේ කියලා හොයාගන්න. නෑ ඒකත් let's go මොකද්ද බං මේ? Darius? කොහෙද Darius කියන්නේ? කැතයි නම. DTR රකින්න පාන්න සීනක් තියෙනවා. අම්මට සීරි මේක drag race එකක් guys. drag race එකක්. අනේ පලයන් ටයිලර් එකයි යන්න මේ Darius කියන පල මොනවද හේ හොල්ලලා අල්ලන්න අනේ පලයන් ඔබ BN එකට වඩා මගේ තුන ඩ්‍රැග් එක එයා ටයිම් අම්මට මේක එයා ටයිම් එක තියෙන්නේ guys. එයා ටයිම් එකෙන් ටයිම් එකට මේක ඩ්‍රිෆ්ටිං වයිබ් එකකින් යන එක guys. මම ඩ්‍රිෆ්ට් කරන අමාරු හින්දා මම ඩ්‍රිෆ්ට් කරන්නේ නැහැ. දැක්කද guys මේකේ වේගය වැඩි වෙන්න තමයි මේ සීන් එක යන්නේ.
වේගය වැඩි වෙනකොට මේක උඩින් යනවා guys. අන්න ඒකට තමයි එයාට ඒ උඩින් ඉන්න ටයිම් එක guys. අන්න ඒක තමයි මේගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. නොස් එකකුත් දාගෙන මයන්කෝ ළඟින් එකක් සෙට් වෙනකොට තව අන්න දැක්කද? ඒක සුපිරියට ආවා. අපේ නොස් තාම නම් ඉවර නෑ guys. ඒරන්ට දැන් නම් ඉවරයි වගේ. guys හරහට ගියේ අම්මට දැක්කද කෙලින් එනවා guys. සුපිරියක් තමයි ඉතින් මේ ගේම් එක නම් මේ ඇදේටමයි බයි යන්නේ මට ඒක උඩින් දා ගන්න බෑ. දැක්කද පොඩ ඩැමේජ් වෙනවා guys. මේකේ බ්‍රේක් මං හිතන්නේ මේ යන්නේ මට තේරෙන්නේ විදිහට නේ මන්ද. ඉතින් ටික අපි යමු ඉස්සරහට. අපිට යන්න පුළුවන් කෙලින් යමු. අන්න දැක්කද වින් කරා guys. කොහොමද ගැම්මක් තමයි සක්සස් වුණා. හරි අර ඩැඩියස් කාරේ ඉවරයි guys. මේ ටයිලර් ගාරය මොනවද ගගගෙන රියල් මොනවද අදාළ නැහැ. 20 රීම එකක් දුන්නා. ඉංග්‍රීසි තව එකක් යන්ද මට මොලේ නැහැ කියලා හිතුවා දැකෝ. ට්‍රාන්ස්මිෂන් සෙග්මන්ට් එකක් මම තෝරගත්තා guys. 20 රීම එකක් දුන්නා. claim guys time trail එකක් තියෙන ඊළඟට let's go එහෙනම් මේකත් ගිහිල්ලා මම වීඩියෝ එක නවත්ත ගන්නම් guys. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාගෙන යන්න. මේකට අද තමයි ආවේ කියලා හරි comment එකක් දාගෙන යන්න. හරිද? නැත්නම් මම පවුනේ comment එකක් දාගෙන යන්න අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා. subscribe 2k සීමාවට තමයි අපිට යන්න තියෙන්නේ 2000 සීමාවට. ඉතින් අපිට යන්න ඔයාලට උදව් කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අනේ please guys මේ කාර් ළඟින් යන්නත් පුළුවන්. ළඟින් යනකොට අපිට බෝනස් එකක් වගේ එකක් හම්බ වෙනවා guys. කාර් එකේ වැදුනාමත් හම්බ වෙන. ඉතින් කාර් එක කුඩු කරගන්න ඕනේ නැහැ නේ. එතකොට කාර් එකේ ටයිම් ට්‍රේල් එකට යන්න බැරි වෙන සීන් එකක් තියෙනවා. දැක්කනේ චුට්ට එහෙම වෙනකොට යන්න බැරි වෙනවා. ඩ්‍රිෆ්ට් කරන්න බලන්න හොඳ නැහැ guys. මේ වගේ වෙලාවට දැක්කද නියර් මිස් එකට අපිට 20 හම්බ වෙනවා. නියර් මිසින් එකක් නියර් වද්ද අන්න දැක්කද ඒක නියර් මිසින් එකක් නෙවෙයි ඩැමේජ් එකක්. වැදුනොත් ඩැමේජ් වෙනවා. අපි බලමු මේ කාර් එකට පොඩි නියර් මිස් එකක් කරන්න දැක්කනේ. ඒකට නියර් මිස් එකක් ආවා අපිට. නොස් දානවද guys? ඔයගොල්ලෝ අසන් නොස් දාමු අපි පොඩ්ඩක්. අපි ටයිම් ට්‍රේල් එකට සක්සස් නියර් මිස් අම්මට 3ක් ආවිලා දෙනවා. ඒකත් කන්ටිනියු කරමු එහෙනම් guys. තව එකක් යන්නේ ඔයාලගේ හිත හැදෙන්න. අවසාන එක NFS එකෙන් අම්මට සිරි. මේ මොකද්ද බං ඒ ලුබ්‍රිකන්ට් මොනවද මන්ද බං තෙල් ජාතියක් වෙන්නද මං හිතන්නේ. let's go. ඊට පස්සේ අපිට තියෙන hunter මොකද්ද බං hunter කියන්නේ? අපිට තියෙන්නේ Volkswagen Golf GTI එකක් එක තමයි ඊළඟ රේස් එක තියෙන්නේ. රේස් hard race එකක් තියෙන easy නෙමෙයි guys. මෙච්චර වෙලා easy එක පැද්දේ. අම්මර්සෙලට Ferrari එක back rear look එකක් තමයි තියෙන්නේ. මේ Kim කියන එකත් එක්ක පදින්න තියෙන්නේ. මුගේ තමයි මේ Volkswagen GTI එක. මුගේ කාර් modify කරලා guys තියෙන්නේ. Kim අනේ ඵලයන් බයන්න. උඹලා කවුද අපිට? catch up and win. අපිට ඔය ඉස්සරහ යන එකව catch up කරගන්න තියෙන්නේ guys. අර ක්‍රිස් කියන එක තමයි ඔය ඉස්සරහින් යන්නේ ඉන්නේ බං. ඒ උඩින්ද බයන්නේ. නෑ බං උහෙන ඈතක ඉන්නේ අම්මට සීරි අපිට බාධා හිටන් දාලා තියෙන guys. මේ වගේ නම් ඉතින් අප්පගෙන යනවා කොහොමද? එයා ටයිම් අම්මට සීරි 47ක් එකතු වුණා. නොස් දාන්න වේද බං? ඒ හොයාගන්න බෑ බං. හොයාගන්න මට නම් හොයා ඉන්න Volkswagen GTI නේ ඉඳහන්කෝ බය. Volkswagen GTI කෑලි කරන්න බං. අපිට මොන Volkswagen GTI ද බං? අපිට බලපෑයකෝ අපේ ගැම්ම Subaru කිසිම මොඩිෆිකේෂන් එකක් නැතුව ඒක Subaru වැඩ තමයි ඉතින් ආයේ. මේක තෙල් කරන්නේ නැහැ මං හිතන්නේ ඇත්ත ජීවිතේ නම් අපිට ඔස් පාරක් දාලා ගැම්ම රස විදිමු. අම්මට කොහොමද ඒක? success guys success. ඩබල් ලර්නින් කරන්න ඕනේ නැහැ නේ නිකන් බොරුවට. මම TX දින්න බලපන් මේ කිම් මුලින් නේද හිටියා නේ ඵලයන් කිම් යන්න. level up වුණා guys. දැන් අපි ඉන්නේ level 5 එකේ. අපිට පුළුවන් full refill එකක් කරගන්නත් පුළුවන්. මම ඒක කරගන්න නැහැ guys. දැන් අපිට NFS එකෙන් දීලා තියෙනවා
GTI එක අපිට Volkswagen GTI එකක් දීලා තියෙනවා. ලස්සනයි ගයිස්. මම මේ මොඩිෆයි කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ. අම්මට මොඩ් සිප් එකක් ආවා. ගයිස් මොඩ් ෂොප් එක තමයි අන්ලොක් උනේ. අම්මට සිරි ගයිස්. එලා මේකත් ඇමුනේද? ඒක ඕෆ් කරලා තියෙන්නේ ගයිස්. ඒකට අපි දැම්ම යන්න බෑ. අපිට මොඩ් කරගන්න පුළුවන් ඇති. එහෙනම් ගයිස් මම ඒක පස්සේ බලන්න. එහෙනම් ගයිස් ඔයගොල්ලන්ට thank you මගේ වීඩියෝ එක බලුවට. ඒ වගේම ඔයගොල්ලෝ subscribe කරලා like කරලා comment එකක් දාලා share එකකුත් පාරකුත් දාගෙන. එහෙනම් අපි සමු ගන්නවා ගයිස්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අනේ ගයිස් subscribe කරන්න. අපිට subscribe 2600 සීමාවට යන්න sub එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ටටා බයි.